අපි සමාජයේ හොඳ මිනිස්සු වෙන්න කියලා කොච්චර උත්සාහ කළත් ඒ වගේම පොයට පන්සල් ගියත් දන් දුන්නත් පොඩ්ඩක් ඔයා හිතලා බලන්න ඔයාට පොඩි කාලේ ඉඳන් කන්න දීලා උස්මහත් කරපු ඔයාගේම අම්මා තාත්තට අද ඔයා කොහොමද කතා කරන්න කියලා. කාර්යබහුලත්වය නිසා, සල්ලි ප්‍රශ්න නිසා, ඒ වගේම ඔෆිස් එකේ තියෙන පීඩනය නිසා සමහරක් දවස්වලට අපි ගෙදර ඇවිත් ඒ හැම කේන්තියක්ම පිට කරන්නේ දෙවිවරු වගේ ගෙදර ඉන්න අපේම දෙමව්පියෝ පිටින් නේද? කේන්ති පාලනය කරගන්න බැරුව අම්මට තාත්තට කෑ ගහලා බැනලා ඒ අයගේ ඇස් වලින් කඳුළු වට්ටපු වාර ගණන ඔයාට මතකද? අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතිශය බියකරු කර්ම විපාකයක් ගැන. වචනකින් හරි තමන්ගේ මවට පියාට රිදවීම සසර පුරාවටම ඔයාව ගිනි තියලා දවන පාපයක් වෙන්නේ කොහොමද කියන ඒ ගැඹුරු සත්‍යය අද අපි ත්‍රිපිටකයේන බියකරුම කතාන්දරයක් ඇසුරින් සාකච්ඡා කරනවා. ඒ නිසා ඔයාගේ අම්මා තාත්තා මේ ලෝකෙන් යන්න කලින් අද අපි මේ කතා කරන මේ උතුම් ධර්ම කාරණාව තත්පරයක්වත් මඟහරින්නේ නැතුව අවසාන වෙනකම්ම අහන්න. ඔයාගේ අතින් පුංචිම හරි වරදක් වුණා නම් මේ වීඩියෝවෙන් ඔයාට පුළුවන් ඒ වරද නිවැරදි කරගන්න. බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන් ඒ වගේම ශ්‍රද්ධාව පිරුණු හිතින් විමුක්ති මණ්ඩපයට පැමිණි ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. අපේ භාග්‍යතුන් වහන්සේ තරම් මව්පියන්ගේ වටිනාකම මේ මුළු ලෝකයටම දේශනා කරපු තවත් ශාස්ත්‍රවරයෙක් මේ මුළු විශ්වයේම නැති තරම්. සමාජයේ සමහරක් මිනිස්සු තමන්ගේ කුලය ගැන, තනතුර ගැන, සල්ලි ගැන ලොකුවට පුරසාරන් දොඩවනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ සුත්ත නිපාතේන වසල සූත්‍රයේදී ඊටමත් පැහැදිලිව දේශනා කරනවා කෙනෙක් අන්ත අසරණ පහත් මිනිසෙක් එහෙමත් නැත්නම් වසලෙක් වෙන්නේ කොහොමද කියලා. යෝ මාතරං වා පිතරං වා භාතරං භගිනි සසුන් හන්ති රෝසේති වාචාය තං ජඤ්ඤා වසලෝයිති. මිතුරනි, මේකේ සිංහල තේරුම තමයි යම් කිසි කෙනෙක් තමන්ගේ මවට, පියාට, ඒ වගේම සහෝදර සහෝදරියට හෝ නැන්දම්මට පහර දෙනවද, එහෙමත් නැත්නම් කේන්තියෙන් වචනයකින් හෝ ඔවුන්ව රිදවනවද, එයා වසලෙක් කියලා දැනගතුයි කියන එක. බලන්න කොච්චර බරපතලද කියලා. ගහන්නම ඕනේ නැහැ. රෝසේති වාචාය. තමන්ගේ වචනයකින් හරි ඒ අහිංසක හිත් රිදෙව්වොත් එදා ඉඳන් එයා සමාජයේ කොච්චර පිළිගැනීමක් තියෙන කෙනෙක් වුණත් ධර්මයට අනුව එයා පහත් වසලෙක් වෙනවා. දෙමව්පියන්ට දෙන මේ වේදනාව මේ ආත්මෙ විතරක් නෙවෙයි, සසර පුරාවටම අපේ පස්සෙන් එන සාපයක් වෙනවා.
මේ ගැන ත්‍රිපිටකයේ ජාතක පාළියේන බියකර්ම කතාවක් තමයි චත්තුද්වාර ජාතකය. එහෙමත් නැත්නම් මිත්ත වින්දකගේ කතාව. මිත්ත වින්දක කියන්නේ කිසිම කෙනෙකුට කීකරු නැති බොහොම මුරණ්ඩු තරුණයෙක්. මේ කතාව ටිකක් දීර්ඝ කතාවක්. ඒත් වෙලාව තියෙන විදිහට අපේ අද මාතෘකාවට ගැලපෙන විදිහට බොහොම කෙටියෙන් මම මේ කතාව කියන්නම්. දවසක් මේ තරුණයා තීරණය කරනවා විශාල නැවක නැගලා මුහුදු ගමනක් යන්න. ඔහු මේ මුහුදු ගමන යන්නේ මුදල් වලට තියෙන ආශාව නිසා. මේ වෙලාව එයාගේ මවට ලොකු බියක් දැනෙනවා. තමන්ගේ පුතාට මේ ගමනේදී විපතක් වෙයි කියලා. මේ අම්මා දොරකඩට වෙලා අඬමින් මිත්ත වින්දකගේ කකුලෙන් අල්ලගෙන අනේ පුතේ මේ ගමන යන්න එපා කියලා බොහොම බැගෑපත්ව ආයාචනා කරනවා. හැබැයි මේ වෙලාවේ මිත්ත වින්දකට පුදුමාකාර විදිහට කේන්ති යනවා. ඔහු තමන්ව දස මාසයක් කුසේ තියාගෙන වැදූ තමන්ගේ අම්මට බැනලා අම්මගේ මුහුණට පහරක් එල්ල කරලා මේ අම්මව බිමට ඇද දාලා ඔහු මේ ගමන පිටත් වෙනවා. පින්වතුනි, කර්මය කියන්නේ අද කළොත් හෙට පටිසන්ධින දෙයක්. මිත්ත වින්දක නැවේ නැගලා දවස් 7ක් යද්දී එක පාරටම නැව මුහුද මැද නතර වෙනවා. නැවේ ඉන්න මිනිස්සු තේරුම් ගන්නවා මේ නැවේ මහ පව්කාරයෙක් ඉන්නවා කියලා. ඒ කාලේ තිබුණා මේ වගේ ප්‍රශ්නයක් මතුවුනහම තුන්ඩු දාන ක්‍රමයක්. එදත් මේ නැවේ මේ තුන්ඩු ක්‍රමය පාවිච්චි කරලා අවසානයේදී තීරණය කරනවා නැවේ ඉන්න පව්කාරයා මිත්ත වින්දක කියලා. අන්තිමේදී මිනිස්සු මිත්ත වින්දකව පහුරකට දාලා මුහුදට අතාරිනවා. මිත්ත වින්දක පහුරේ පාවෙලා යද්දී දකින්නව ලස්සන නගරයක්. ඔහු මේ නගරේ රජ වෙනවා කියලා අදහසක් හිතේ ඇති කරගෙන මේ නගරයට ඇතුල් වෙනවා. ඒ වෙලාවේ මිත්ත වින්දක දැක්කා දැලිපියක් වගේ තියුණු කැපෙන රෝදයක් තමන්ගේ හිස මත කැරකෙමින් දැඩි වේදනාව විඳින නිරිසතෙක්ව. හැබැයි මිත්ත වින්දකට මේ කැපෙන රෝදේ පෙනුනේ ලස්සන නෙළුම් මලක් විදිහට. ඒ වගේම ඒ නිරිසතාගේ පපුවේ ගැට ගහලා තිබුණු යකඩ දම්බැල් පහ ඔහුට පෙනුනේ ලස්සන පපුවේ පළඳනාවක් විදිහට. හිසෙන් ගලන ලේ පෙනුනේ රන්වන් පාට සඳුන් ආලේපයක් විදිහට. ඒ වගේම මේ නිරිසතා කෑ ගහන සද්දේ ඇහුනේ ලස්සන ගීතයක් වගේ. මිත්ත වින්දකව දකින නිරිසතා හිතනවා දැන් මගේ කර්මය ඉවර වෙන්න යන්නේ. මේ ඇවිත් ඉන්නේ මම වගේම තමන්ගේ අම්මට ගහලා පව්පුරව ගත්ත කෙනෙක් වෙන්න ඕන කියලා. ඒ නිසා මම මේ චක්‍රය මෙයාට දෙනවා. එහෙම හිතලා නිරිසතා මේ නෙළුම්මල ගන්න කියලා අර කැපෙන රෝදය මිත්ත වින්දකට දෙනවා. මේ උරචක්‍රය පළදගත්ත මිත්ත වින්දකගේ හිස කපාගෙන පහලට බහින්න පටන් ගත්තා. මේ වෙලාවේ මිත්ත වින්දකට තේරුණා
මේක හිස කපන කොර චක්‍රයක් කියලා. ඔහු මහා හයියෙන් වේදනාවෙන් කෑ ගහන්න ගත්තා. ජාතක කතාවල මේක ලියවෙන්නේ චක්ක භමති මත්තකේ කියලා. මිතුරනි, මිත්තවින්දකට මේ වගේ දඬුවමක් ලැබුණේ ඇයි? තමන්ගේ කකුල අල්ලගෙන අඬපු තමන්ගේම අම්මට පහර දීපු ඒ මහා පාපකර්මය හරියටම ඔහුගේ හිසටම දඬුවම අරගෙන ආවා. පින්වතුනි, අපි මිත්තවින්දක වගේ අම්මට තාත්තට ගහන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි අපේ වචන වලින් කොච්චරනම් ඒ අයගේ හිත්වලට ගහලා ඇද්ද? වයසට යනකොට දෙමව්පියන්ගේ මතකේ අඩු වෙනවා. එකම දේ දෙතුන් පාරක් අහනවා. එතකොට අපිට ඉක්මනට කේන්ති යනවා. ඕක මං කලින් කිව්වේ කියලා අපි සද්දෙන් කෑ ගහනවා. ඒ සැර කරද්දී ඒ අහිංසක ඇස් වලින් වැටෙන එක කඳුළු බිඳුවක් ඇති අපේ මුළු ජීවිතයම මේ භවයේදීත් සසරෙදිත් අගාධයටම ඇදලා දාන්න. ඒ නිසා මේ වීඩියෝ බලලා ඉවර වුණු ගමන් ඔයාගේ අම්මා තාත්තා ජීවතුන් අතර ඉන්නවනම් ඔයා නොදැන හෝ වචනකින් හරි තමන්ගේ දෙමව්පියන්ව රිද්දලා තියෙනවනම් ගිහින් ඒ අයගේ දෙපා වැඳලා සමාව ඉල්ලන්න. අම්මේ තාත්තේ මගේ අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව වචනකින් හරි ඔයාගේ හිත රිදුනා නම් අනේ මට සමා වෙන්න කියලා ඒ අහිංසක හිත සනසන්න. මොකද හෙට උදේ නැගිටිද්දී ඒ අහිංසක දෙවිවරු දෙන්න මේ ලෝකේ නැති වෙන්න පුළුවන්. එදාට කොච්චර ඇඬුවත් ඒ කරගත් අකුසලය අපිට කවදාවත් මකා ගන්න බැරි වෙයි. අද මේ වීඩියෝවෙන් ඔයාගේ හිතට යමක් දැනුණා නම් ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ උතුම් ධර්ම පණිවිඩය හැමෝටම අහන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ උතුම් ධර්ම කාරණාවක් අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් අදත් විමුක්ති මණ්ඩපයෙන් මම සමුගන්නවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.